සිද්ධ වෙන අතරේ ඔබ දකින්නවද විකල්ප නායකත්වයක් එහෙම නැත්නම් විකල්ප දේශපාලන දාලාවක් අපේ රට තුළ බිහි වෙනවා නැත්නම් දැන් ජනතාව ආණ්ඩුව කෙරේ යම් අප්‍රසාදයක් කලකිරීමක් ඇති වෙලා වෙනත් පැත්තකට ඇදී යාමක් මම දකින්නේ නැහැ. මම සමහරට වැරදි වෙන්න පුළුවන්. ඔබ මොකද හිතන්නේ සම්බන්ධව? ඇයි එහෙම වෙන්නේ නැත්තේ? මොකද ඕන අපි දන්නවනේ සාමාන්‍යයෙන් ජනතා රජයක් අප්‍රසාද වෙනකොට විරුද්ධ පක්ෂයේ යම් පක්ෂයක් ඕ නායකයෙක් යම් ආකාර ප්‍රමුඛතාවයකට ඇවිල්ලා ඔහු යම් ආකාර දේශපාලන බලවේගයක් බවටපත් වෙනවනේ. නමුත් එහෙම දෙයක් අපි දකින්නේ නැහැ. ඔබ හිතනවාද එහෙම දෙයක්? ඔබ දකින්නවද එහෙම දෙයක්? මම දකින්නෙත් නෑ චිත්‍රාල්. මොකද දැන් ඉස්සර නම් අර ආණ්ඩුව මේ ජන අප්‍රසාදයට ලක්වෙමින් යනකොට ඉබේම විපක්ෂයක් හිතනවා අපිට තමයි ඊළඟට ලැබෙන්නේ කියලා. ඒ කියන්නේ ජනතාව පටස් ගාලා කර්ණමක් ගහනවා අනිත් පැත්තට කියන මතයක්. ඒ මතයත් එක්ක තමයි විපක්ෂ ක්‍රියාත්මක වෙන්නේ දැන්. ඒගොල්ලෝ හිතන කිසි ප්‍රශ්නයක් නැහැ 29 දී කෙලින්ම අපිට තමයි බෝලේ එන්නේ කියලා එහෙම හිතාගෙන ඉන්නවා. නමුත් ජිත්‍රාල් දැන් නම් ජනතාව එහෙම එකකට යන්නේ නැහැ. අනිත් පැත්තෙන් විපක්ෂයක් දැන් ඇත්තටම පක්ෂයේ බොහෝ දෙනෙකුත් මේ විහිළුවක් බවට පත් වෙලා තියෙනවනේ කියන කරන සමහර දේවල් නිසා. ඒකට ජනතාව මේ හැම දෙයක් ගැනම බලාගෙන ඉන්නේ. ඒකට ඡන්දදායකයා කපා අනිත් පැත්තට පෙරලෙන්නේ නැහැ. ඉතින් මං හිතන්නේ දැනට මෙතන රික්තයක් තියෙනවා. කාටද දෙන්නේ කියලා. මං හිතන්නේ ජනතාව ඒ වගේම දැන් මේ ආණ්ඩුව ප්‍රතික්ෂේප කරලා අර ඔවුන් මේ ආණ්ඩුව පත් කරගන්නට දැඩි ලෙස හිතාගත්ත දේවල් ටිකක් තියෙනවානේ. හොරුන් නැති, හොරකම නැති, වංචාව දූෂණය නැති එවැනි ආණ්ඩුවක් හැටියට මේක පත් කරගත්තේ. එතකොට ඊළඟට පත් කරගන්න අයට කමක් නැහැ. හොරු වුණත් කමක් නැහැ, වංචාකාරී වුණත් කමක් නැහැ, දූෂකේ වුණත් අනේ මේ රට අපි බාර දෙනවා කියලා නම් බාර දෙන්න යන්නේ නැහැ. එතකොට ජනතාව අනිවාර්යෙන්ම හොරු නොවන, දූෂකයන් නොවන, වංචාකාරයන් නොවන, බොරු නොකියන විපක්ෂයක් තමයි බලාපොරොත්තු වෙන්නේ. දැන් එහෙම එකක් පේන්නේ නැහැ. දැන් වංචා නොකරපු, දූෂණයට සම්බන්ධ නොවුණු, හොරු නොවෙච්ච විපක්ෂයක් මට කියන්න චිත්‍රා මෙතන. එතකොට ජනතාවට අලුත් විපක්ෂයක් ගැන හිතන්න වෙනවා. මම හිතන්නේ ඇත්තටම මේ රට වෙනස් කරන්න ඊළඟට තව ඔප්ෂන් එකක් හොයනවා නම් මිනිස්සු එහෙම හොයන්න වෙනවනේ. මේක මේ ආණ්ඩුව ෆේල් වුණොත් අනිවාර්යෙන් මේ ඔප්ෂන් එකට යන්න වෙනවනේ. මේ ආණ්ඩුව මේ ඊළඟ අවුරුදු 4 හොඳට වැඩ කරොත්, මේ ටික හදාගත්තොත්, ඉදිරියට ගියොත්, කියපු දේවල් කරොත් තව කාලයක් ඊළඟ ටර්ම් එකක් දෙන්න පුළුවන්. හැබැයි එහෙම නැති වුණොත් මොකද විකල්පය? විකල්පේ තාම ගොඩ නැගිලා නැහැ කියන එකයි මගේ නම් කියවීම.